සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා ශාලි බ්‍රෝ YouTube channel එකට. වෙනදා වගේම වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මම අද ඔයාලට ගෙනාවේ. ඉතින් වැඩි කතා බහක් නැතිව අපි යමු අපේ වීඩියෝ එකට. 1953 මෙන්න මේ වර්ෂය ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට ඉතාමත් වැදගත් වර්ෂයක්. ඒකට ප්‍රධාන හේතුව තමයි අද අපේ කතාවේ කතානායකයා වන උක්කු මහත්තයා. එහෙමත් නැත්නම් පවුලිස් අප්පුහාමි. මෙන්න මේ පුද්ගලයා කරපු වීර ක්‍රියාව. 1905 දෙසැම්බර් 21 අත්තනගල්ලේ තමයි පවුලිස් අප්පුහාමි ඉපදෙන්නේ. ඉතාමත් වැදගත් ගැමි පරපුරකින් තමයි පවුලිස් අප්පුහාමි පැවතගෙන එන්නේ. 1953 අගෝස්තු දවසක උක්කු මහත්තයා එහෙමත් නැත්නම් ඩොන් ජෝන් පවුලිස් අප්පුහාමි තමන්ගේ පුංචි පුතා එක්ක යනවා රත්මලාන ගුවන් තොටුපළට. පවුලිස් අප්පුහාමිගේ පුතා අහස් යාත්‍රා ඉහළ නන්වන දිහා සතුටින් බලාගෙන හිටියා. මේ දෙස උනන්දුවෙන් බලාගෙන සිටි අප්පුහාමි මෙන්න මෙහෙම හිතනවා. මටත් ගුවන් යානයක් පදවන්න තිබුණා නම් ඔහු ඔහුටම කියා ගන්නවා. ඔහු අවසානයේ තමන්ගේ ආසාව එතන හිටපු පුහුණුකරුවෙක්ට මෙන්න මෙහෙම කියනවා. මහත්තයා මට ආසයි අහස් යානාවක් පදවන්න. මට උගන්වන්න පුළුවන්ද? එහෙම අහලා තියෙන්නේ සිංහලෙන්මයි. උපදේශකයා මෙහෙම කියනවා. පුළුවන්. ඒත් කොණ්ඩ ගැටේ තියාගෙන කොහොමද ඒක කරන්නේ? එහෙම ඔහුගෙන් අහනවා. ඒකට හේතුව තමයි ගුවන් නියමුවෙක් sannivedana උපකරණ සවි කළ හිස්සසුමක් පළඳින්න ඕනි. ඒක ප්‍රශ්නයක් නෑ මහත්තයා. මට ඕනි කොහොම හරි ඕක ඉගෙන ගන්න. පවුලිස් අප්පුහාමි එහෙම කිව්වා. උපදේශකවරයා කෙටි පරීක්ෂණයක් තියෙනවා. උනන්දුව නිසාත් උපදේශකවරයා කැමති වෙනවා පවුලිස් අප්පුහාමිට ඒක උගන්වන්න. අවසානයේ පවුලිස් අප්පුහාමි ගුවන් යානා පිළිබඳ හොඳ දැනුමක් ඇතිව ඒක පදිනවා. ඉතින් සරම ඇඳලා කොණ්ඩේ බැඳලා ප්ලේන් පැදපු පවුලිස් අප්පුහාමි තමයි ලංකාවේ පළමු ගුවන් නියමුවා. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න ශාලි බ්‍රෝ YouTube channel එක subscribe කරන්න. bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.